මේ අපි ජයල පාලම අන්න පාලමේ තත්ත්වය සහ ඊයේ මම පෙන්නපු ස්ථාන තමයි මේ තියෙන්නේ ගලාගෙන එනවා හොඳටම පේනවනේ ඇල දැන් පිට යලන්නේ ඇල හරහට එනවා මෙතනින් පාලමේ වැඩි තියෙනවා දුර බැලුවොත් එහෙම පේනවා ලයිව් එකක් දැන්න මම කතා කරගමන්නේ අපි මේ යනවා දැන් ගෙවල් බලා පැතිවල ගෙවල් වලට සාමාන්‍ය වැඩිපුර ගින් තියෙනවා කියන විදිහට ඉන මට්ටමට වඩා වැඩි කියලා කියනවා මේ පේනවනේ මේ ඊයේ මම රෑ 10ට දාපු තැන ආය රෑ 12ට මම දැම්මා යන්න පුළුවන් නේ ආය මම රෑ 12ට දැම්මා මේ ඒතර මේ රෑ 12ට දාම්මිත් මෙච්චර තිබ්බේ නෑ මේ ඇල සම්පූර්ණයෙන්ම පොලිසිය ළඟින් පිටාර ගලනවා ඊයේ මෙතන තමයි පෙන්න හිටපු තැන. පන්සල තියෙනවා. ගොඩක් අවදානම් අධිකයි කියලා කියනවා. ඉතින් කට්ටිය කොට දෙනෙක් මේ ගෙවල් වලින් අයින් කරලා තියෙන්නේ තව කිහිප දෙනෙක් ඇතුලේ ඉන්නවා. මේ යාලා ගෙවල් වල අතරලා ඉන්නවා. දැන් අපි කෝල් කර බැලුවා. කියන එකේ සද්ද ඇහෙනවද කියන්න දන්නේ නැහැ. මම දැකලා තියෙන වැඩිම වතුර මේක මොකද මෙතනින් ගිහිල්ලා මෙතනින් කෙලින්ම හයිවේ එකට එන්ට්‍රන්ස් වෙන තැනත් වතුර ద్వාර තියෙනවා එතනත් ඉස්සරහා හොඳට යට වෙලා තියෙනවා පාලමුඩින් දාන්න එපා කියලා තමයි එකම ප්‍රාර්ථනාව මොකද අර පාලමුඩ පේන තෙක්මාන එක තියෙන්නේ